හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉන්නේ මම YouTube channel එකත් එක්ක එකතු වෙනවා මම සාදරයෙන් පිළිගන්නවා මම මේ වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ මම මතකද කලින් මම වීඩියෝ එකක් කරා කොහොමද Google Gemini app එක අපේ PC වල දාගන්න කියලා. දැන් PC වල දාගත්තා වගේම දැන් PC නෙමෙයි ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නේ. ඉතින් මේක ෆෝන් එකකට දාගන්න හැටි මම මේ වීඩියෝ එකක් ගේන්නදී උනට ගොඩක් වීඩියෝ ගෙනල්ලා තිබුණා. මොකද ඒ වීඩියෝ ගෙනල්ලා තිබුණේ මේ දැන් ෆෝන් එකකින් දාගන්න මේ වඩපිට සද්ද එනවා නම් ගණන් ගන්න එපා. ඒ වීඩියෝ වල තිබ්බේ කොහොමද Play Store එකේ app එක download කරන්න කියලානේ. දැන් සමහර ෆෝන් තියෙනවා මම මතක විදිහට Gemini support කරන්නේ Android 11 වල ඉඳලා ඊට උඩට 11 වලට support 10 වලට එහෙම support නැද්ද කොහෙද? දැන් මම Play Store එකට ගිහිල්ලා මේ විදිහට Google ඕනේ Gemini කියලා සර්ච් කරොත් එහෙම මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට looking for Google Gemini this app won't work your device කියලා මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකෙන් කියන්නේ අපිට බෑ මේක අපේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගෙන වැඩ කරන්න. ඉතින් ඊට පස්සේ අපිට මෙතන යට සජෙස්ට් කරලා තියෙනවා ඒක බැරි වුණාට chat bot එතකොට chat GPT DeepSeek Google Go ඒ වගේ app වගේක් ඒ app නෙමෙයි ඒ app වගේම වගේකුත් අපිට සජෙස්ට් කරලා තියෙනවා. ඒ වුණාට ඉතින් අපිට Google Gemini දාගන්න පුළුවන් වෙන ක්‍රමයක් තියෙනවා. ඉතින් අපි බලමු අපිට ෆෝන් එකකින් දාගත්තොත් එහෙම දැන් අපිට මේ ෆෝන් එකේ app එක විදිහට දාගත්තොත් එහෙම Google Gemini අපිට පුළුවන් මේ Google Assistant අයින් කරලා Geminiව මේ රීප්ලේස් කරන්න. අද මං කියා දෙන ක්‍රමයට ඒ වැඩේ කරන්න බෑ. අපිට කරන්න පුළුවන් ඒ වුණාට ඒක අපිට කරන්න බැරි වුණාට අපිට Google Assistant තියෙනවනේ. ඒක ප්‍රශ්නයක් නෑ. මම ඉතින් මේ වීඩියෝෙන් කියා දෙන්න යන්නේ කොහොමද Google Gemini temporary method එකකට. ඒ කියන්නේ මේ permanent app එක ගන්න බෑ. මේ විදිහම අපිට app එක install කරන්න බෑ. වෙනත් ක්‍රමයකට කොහොමද Google Gemini අපි ෆෝන් එකට install කරන්න කියලා. ඉතින් මේ මෙහෙම install කරාම අපිට මේක ගොඩක්ම මම දැක්ක විදිහට හොඳම මේ image generate කරනවා. මම මගේ කලින් වීඩියෝ එකේ image එහෙම generate කරලා පෙන්නුවානේ. මෙන්න මෙතන උඩින් එන කාඩ් එකෙන් ඒ වීඩියෝ එක බලලත් එන්න පුළුවන් ඔයාලට. ඉතින් මෙතන මේ කෑ ගහනවනේ අප්පා. කමන්නේ මේ ඊට පස්සේ මෙතන මේකම අපිට ඉන්ස්ටෝල් කරන්න බෑ. ඉතින් මෙච්චර මේ කියන්න තියෙන ඉතින් මෙච්චරයි. ඉතින් අපි යමු දැන් අපේ වැඩේට. මුලින්ම මේ විදිහට Google වලින් යන්න. Google වලින් තමයි මේක හොඳටම සාර්ථකව කරගන්න පුළුවන් Google වලින්. Google app එක මම මේ විදිහට යනවා. ඉතින් ගියේ සාදේ වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඉතින් කරන්න දෙයක් නැහැ. ෆෝන් එක මේ කැල්ලා තිබුණේ. හරි ඊට පස්සේ මෙන්න මෙතනින් Gemini කියලා ටයිප් කරගන්නවා. සෙන්ටර් Google Gemini කියලා දෙනවා. ඉතින් කියන්න දෙයක් තියෙනවා මේක ස්ලෝ හොදේ. ඒ කියන්නේ මේක ස්ලෝ කියන්නේ ලොකුම හේතුවක් තියෙනවා. මොකද මේක AI එකක් හින්දා මම PC එකෙත් දැක්කා මේකෙත් දැක්කා දෙකේම ඉන්නේ පාර දිහා ස්ලෝ වෙලා. ඊට පස්සේ මෙන්න මෙතන ඩෙස්ක්ටොප් ටයිල් දාගෙන මෙන්න මෙතන add to home screen කියලා ටච් කරන් ටිකක් වෙලා බලන් ඉන්න වෙනවා. එතකොට Google Gemini කියලා මෙහිම ආවට ඇඩ් කරන්න යන්න එපා. මේක චුට්ටක් වෙලා ඉන්න හින්දා මම මේ ආයෙත් මේක කට් කරා. 5 minutes later. හරි දැන් මම වීඩියෝ එකට ආවා. මේ පේනවනේ මෙන්න මෙතන add to home screen කියන තැන මෙන්න මේ Gemini එකේ ඔරිජිනල් ලෝගෝ එක තියෙනවා නම් ආවහම විතරක් මෙන්න මෙතන add දෙන්න. ඊට පස්සේ Google Gemini වැස්සෝ. ඊපස්සේ මෙන්න මේ විදිහට තමයි මේ අපේ කලින් YouTube හැදුවා වගේ තමයි. වැඩි වෙනසක් නැහැ. app එක මාරුණා විතරයි. ඉතින් මෙහෙම තමයි දැන් අපේ Google Gemini දාගන්න පුළුවන් මේ අපේ ෆෝන් එකට. එහෙනම් ඉතින් අදට වීඩියෝ ඉවරයි. හැමෝටම සුබ දවසක්. ජය වේවා.